මෙන්න දැන් ලැබුණු ඉතා කනගාටුදායී පුවතක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරවුපතාන හුරුණුනිකවැව පදිංචි සඳමාලි වයස අවුරුදු 26ක් වූ එක් දරු මවකි. ඇගේ සැමියා යුද හමුදාවේ සිවිල් සේවකයෙකි. මේ දෙදෙනාගේ එකම පුතු දිලීපගේ වයස අවුරුදු 4කි. සැමියා නිවසට එන්නේ නිවාඩුවට පමණි. කල්ගත වෙද්දී සඳමාලිට තම සැමියා තමන්ට වඩා අවුරුදු 22ක් වැඩුමල් මහල්ලෙකු ලෙසින් පෙනෙන්නට ගත් බැවින් ඇය නිතරම සිටියේ නොරිස්සුම් ස්වභාවයෙනි. මේ අතරතුර කුලී වැඩ සොයමින් ගමින් ගමට යන 26 හැවිරිදි සුරේෂ් කුමාර නැමැත්තා ඇයට හමු වෙයි. දරුවා සමග කාන්සියෙන් නිවසේ කල් ගෙවූ සඳමාලි ඔහු සමග හිතවත් වෙයි. මේ හිතවත්කම දුරදිග ගොස් ඇය සුරේෂ් හා රත්මල් ගමට පැන යන්නේ තම කුඩා දරුවාද රැගෙනයි. සුරේෂ්ට මේ දරුවා කරදරයක් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන්ගේ කම්සැපට දරුවා බාධාවක් වීමයි. මේ නිසා දිලීප පුතාට නිතරම සුරේෂ් බාප්පාගෙන් ගුටි කන්නට සිදුවිය. සඳමාලිද මීට ආධාර අනුබල දුන්නේ ලිංගික සැපතට දරුවා බාධාවක් වීමේ කෝපේනි. අවාසනාවන්ත මූසල දිනය උදාවිය. මින්නේරිය පොලිසියට රෝහලෙන් ඇමතුමක් එන්නේ පහරදීමකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු මියගිය බව පවසමිනි. අසල්වැසියන් පවසන ආකාරයට මියගිය දින දහවල් දරුවාට ගහලා නිවසින් එළවා දමා ඇත. අසල්වැසියන් දරුවාට කෑමබීමදී බලාගෙන සිටියත් මවත් සුළුපියාත් පැමිණ දරුවාට බැන ඇදගෙන ගොස් තිබේ. මවත් සුළුපියාත් දරුවාට අතින් පයින් මෙන්ම කෝටුවකින්ද පහරදී තිබුණි. පහර කෑමෙන් අඩපණ වූ දරුවා රෝහලට රැගෙන යන විටත් සිටියේ අවසන් හුස්ම හෙළමිනි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළූ කම්පනයට පත් කරුණු මෙසේයි. සිරුරේ තැලුම් තුවාල 48ක් තිබී ඇත. මාස 3ක් තිස්සේ දරුවාට නිසි ආහාරයක් නොලැබී ඇත. තුවාල වටා රුධිරය එකතු වීමෙන් හෘදයට රුධිරය ගමන් නොකර කම්පනයෙන් මරණය සිදු වී ඇත. පොලිස් ප්‍රශ්න කිරීම හමුවෙන් නිරුත්තර වූ මේ පාපතර මවසා සුළුපියා දැන් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්. දරුවාගේ දේහය බාරගත් පියා ඒ රැගෙන හඬා වැටමින් ගම්බිම් බලා ගියේය. කම්සැප විඳීමට දරුවා ඝාතනය කළ මේ දෙදෙනාට දැන් සිදු වී ඇත්තේ හිරකූඩුවේ කම්බිකූරු ගණන් කිරීමටයි. අපේ රටේ දරුවන්ට අත්වන මේ ඉරණම ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙවැනි පාපතරයන්ට දිය යුතු දඬුවම කුමක්ද? ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න.